දේව අඩවිය ශ්‍රීපාද අඩවියට ආධිපත්‍ය දරමි බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපතුල ආරක්ෂා කරමි. ශ්‍රී ලංකාව සුරක්ෂිත කරන්නා වූ ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ නුඹ වහන්සේගේ තෙද බල සිහි කර සිදු කරන්නා වූ කන්නලව්වයි මේ. තෙදවරන් පස්වාන් දහසකට මේ ශ්‍රී ලංකා දීපේ පුරා ශාන්ත ගුණ රශ්මි ධාරා පතුරවා හැර උතුම් වූ කරුණා ගුණයට දන නිදානයක්ව සුපුන් ඡන්ද මණ්ඩලයක් වන් ශාන්ත ශ්‍රීයෙන් ඔප්නැගී බබළුවන මුවහෙල පියුම් මුතුරා හැල නමන් දස්මිත රශ්මියෙන් අවට ආලෝක කර ශ්‍රීමත් සුමන සමන්යන මන පිනවන කරුණා භරිත හෘදයෙන් සකල ලෝක සත්‍යයන් සනහන උතුම් වූ ශ්‍රීමත් සුමන සමන් දෙව් මහ රාජෝත්තමයන්න් වහන්සේ සෝවාන් ඵලයේ පිහිටා වැඩ සිට ශ්‍රීමත් සුමන සමන්නම් ඔබ දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ දොහොත් මුදුනේ තබා කියා සිටින වෙන කම්න ලව්ව දිවස් එළියේ දිවස් කරුණාවටගෙන බලවඩා දාරා ඔබ සුවචකී කරු ගැත්තන් වන අපගේ මෙම බගෑපත් ඉල්ලී මොහොතින් මොහොතට පෑන් පෑට දිනෙන් දිනේට ඉෂ්ට සිද්ධ කර දීමෙන් සන්තුෂ්ටි වර්ධනය කර දී වැඩ වදාරනසේක්වා. එසේම ශුභ්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් දිලිසි දිලිසි අති ශුභ්‍ර වූ අලියත් වාහනයකින් ගමන් කරන උතුම් වූ නිර්වාණ මාර්ගයක් ඇති ශ්‍රීමත් සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඔබ දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ සමන්ත කෝට පර්වතයට ශ්‍රීපාද පද්මයට දිවා ගුහාවට බෑන සමනලට සබරගමුවේ හිමිමාල්ගේට එල්ලක්කලට නිවිතිගලට දරණියගලට බොල්තුඹේට උණු වටුනට රන්තැමිලි විමානයට දිස්ත්‍රි දිවසි කරුණා කර බල වැඩා දාරනවා සත්‍යවාදීමයි දෙවියනේ. එම සත්‍යානුභාවයෙන් අපගේ අභිමර්ථාර්ථයන්ම සාධනය කරදී වැඩ වදාරනසේක්වා. තවද ගංගා යමුනා අචිරවතී සරබෝ මහී යන පංච මහා ගංගාවන්ටද සුගන්ධර ඊසදර කරවේක සුදස්සන නේමින්දර චින්තක අස්ස කන්න යන සප්තකෝට මහා පර්වතයන්ටද අනෝතත්ත කුණාල රතකාර යන පොකුණු වලින් සමන්විත හිමාල මහවණයටද යහතින්ම බැල්ම ලෝවාලෝ සත්‍යවාදී සැබෑවී නම් වර මුද්‍රාවෙන්ද දුන්නෙන්ද උත්පලයෙන්ද යුක්තව කසාවරණයෙන් නොබ්නගේ සකල සත්‍යයන්ට ශාන්ති දානය කරන උතුම් සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේ ආතුරයන්ට වැඩි වැළඳී එන්නා වූ දෙව් දෝෂාන්ධකාරද වින දෝෂාන්ධකාරද හැන්දෑ මධ්‍යම අලුයම් කියන්නා වූ තුන් සමයන් බලා එන්නා වූ සියලු යක්ෂ යක්ෂණියන්ගෙන් වැද පැමිණියා වූ නපුරු දෝෂාන්ධකාරද යුග දුර මුදුනේ රාශි 12 නිත්‍ය වැඩ වාසය කරන්නා වූ රවිචන්ද්‍ර කුජ බුදු ගුරු ශක්‍ර ශනි රාහු කේතුයයි කියුන් ලබන නවග්‍රහ දිව රාජෝත්තමයන්න් වහන්සේලා 8ට 5ට 12ට ලග්නයට සැපත් වීමෙන් හට ගන්නා වූ මාරක බාධක ජම්ම පිම්ම ඒරාෂ්ටක ආදී නපුරු ග්‍රහ දෝෂාන්ධකාරද වාතයෙන් පිතෙන් ශ්ලේෂ්මාවෙන් යන තුන්දොස් කිපීමෙන් නැතිවන්නා වූ දෝෂාන්ධකාරද මෞපිය ගුරුවර ආදීන් දෙස්කොට දිවුරේමකින් වැද පැමිණියා වූ දෝෂාන්ධකාරද ඇස්වහකින් කටවහකින් හෝහකින් හෝනියමකින් වැද පැමිණියා වූ දෝෂාන්ධකාරද මෙකී නොකී සකල දෝෂාන්ධකාරයන්ම ගසා දුරුවන් කර දමා පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේ කීර්ති පස්වාන් දහසක් ආයු බොහෝ